සුබ දවසක්. ඉතින් කොහොමද? ඔන්න අපි කතරගම යන්න තමයි හදිස්සියම ගත්ත තීරණයක්. බබාලට ඉස්කෝලෙත් නිවාඩු නිසා කතරගම යන්න තීරණය කරා. 11 තමා ඔන්න අපි යන්නේ විශ්වය බලගතුම දිනේදී. අපි දොඩංගොඩින් තමයි සදර්න් හයිවේ එකට දැම්මේ. සදර්න් හයිවේ එකේ මත්තලින් එක්සිට් වෙන්න. හරියටම මම වෙලා බැලුවා අපිට පැය දෙකක් ගත වුණා. ඉතින් මේ මත්තලින් එක්සිට් වෙන විදිහ මත්තලින් එක්සිට් වෙලා ඔයාලා කතරගම දේවාලය වලට විතරක් යනවා නම් හරියටම කිලෝමීටර 22කින් යන්න පුළුවන්. මේ පේන්නේ නෙල්ලිගල පන්සල හදපු හාමුදුරුවන් හදන කතරගම හදන තවත් ඒ වගේ ලස්සන විහාරයක්. තාම ඒකේ කන්ස්ට්‍රක්ෂන් තියෙනවා. අපි එතන නතර වුණේ නැහැ. දිගටම ඩ්‍රයිව් කරා. මොකද උදේට කාලා ඉඳපු නැති නිසා. මුලින්ම කන්න තැනක් තමයි අපි බැලුවේ. මේක බුෆේ එකක් එක තිබ්බ තැනක්. බත් තිබුණා, ඉන්දියාප්ප තිබුණා, පරිප්පු, කිරි හොදි, වැව් මාළු, ඊට පස්සේ අල තෙල් දාලා චිකන්, ඒ වගේ දේවල් තමයි තිබුණේ. අපි ඉන්දියාප්ප තමයි ගත්තේ. මේක බුෆේ ගන්න පුළුවන් තැනක් නිසා අනිත් තැන් වලට මිල චුට්ටක් වැඩි. මේ ඔයගොල්ලෝ දකින්නේ යටාල රජමහා විහාරය. මේ හරියම මැණික් විහාරයක් බලන්න පුළුවන්. අපි කෙලින්ම කතරගමට යන්නේ නැතුව තිස්සමහාරාමයට යන්න ඕන නිසා එතනින් තිස්සමහාරාම පැත්තට දැම්මා. කතරගමට ටිකක් දුරයි මේ තියෙන තිස්සමහාරාමය. මෙතනදී පාකින් එහෙම තියෙනවා. ඔයාලට ටිකට් එකක් කඩලා පාකින් අරගන්න පුළුවන්. ගොඩාක් සෙනග ඉඳියේ නැහැ. ඇත්තටම මේක කතරගම සීසන් එක නෙමෙයි. ඒක නිසා සෙනග ටිකක් අඩුයි. ඒ නිසා අපිට නිවි සැනසෙල්ලේ වැඳ පුදා ගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් හරිය ලස්සනයි, නිස්කලංකයි මෙතන. අපිට ඕන වුණේ ඊට පස්සේ නාන්න යන්න කියලා. නමුත් අපි එන්න කලින් දවසේ මෙහෙට හොඳටම බැහැලා තිබුණා. ඇත්තටම මැණික් ගඟ එහෙම ගොඩාක් බොර වෙලා වතුර එහෙම වැඩි වෙලා තිබුණා. ඉතින් ඒක නිසා අපි ඊළඟට තීරණය කරේ අපි නවතින තැනට යනවා කියලා. ඔයාලා හයිවේ සදර්න් හයිවේ එකේ මත්තලින් එක්සිට් වෙන්නේ නැතුව සූරිය වැවෙන් එක්සිට් වුණොත් එහෙම ගොඩාක් තැන් තියෙනවා කතරගම ආවට බලන්න. ඉතින් ඊළඟට අපි හොටෙල් එකට තමයි මේ අපි නවතිපු හොටෙල් එක, යුඩි ගාඩන් එක. ඉතින් මේක හරිය ලස්සන නිස්කලංක. ඇත්තටම කතරගමදල කියලා කියන්න බැරි තරම් මේක සමහර අය මම දැක්ක දාලා තියෙනවා කතරගම පුංචි නුවරඑළිය කියලා. ඒ තරම් හරිය ලස්සන නිස්කලංක තැනක්. මම මේක දැක්කේ මුතුකොඩ මැදුර channel එකේ ඒ නංගි රිවිව් එකක් දාලා තිබුණා. ඒකෙන් මේ මෙතන full access එහෙම හම්බ වෙනවා. room එකත් ගොඩක් එක එක විදිහේ AC non AC කැමති විදිහට ගන්න පුළුවන්. කෑමත් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම කෑම හදා ගන්න ඕන නම් අපිට වෙනම කිචන් එකක් ගන්න තියෙනවා. අපිට කැමති විදිහකට අපිට පුළුවන්. මේක අපි ගත්තේ ඩබල් රූම් එකක්. ඩබල් සයිස් බෙඩ් දෙකක් තියෙන. මේකේ තියෙන විශේෂත්වය තමයි ටොයිලට්ස් වගේම වොෂ්රූම් දෙපැත්තකට තියෙන එක. ඒක ගොඩක් ලේසි. කට්ටිය ඉන්නකොට ඉක්මනට චේන්ජ් කරගන්න, වොෂ් දාගන්න එහෙම වුණාම එතකොට වෙලා විතර කරගන්න පුළුවන්. ගොඩාක් පිරිසිදුව තියෙනවා. ඒ වගේම තමයි මේකේ ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. කපල් එකකට, ෆැමිලි එකකට වගේම ගොඩක් කට්ටියකටත් ඉන්න පහසුකම් මේ හොටෙල් එකේ තියෙනවා. ඔයාලට මේ රූම් වලට ෆුල් ඇක්සස් ෆ්‍රී හම්බෙන්නේ. විශේෂම දේ තමයි අපේ රූම් එක ගාවටම වෙහිකල් පාකින්ග්ස්, ඒ කියන්නේ ප්‍රයිවට් පාක් කරන්න පුළුවන්. එතකොට සැරින් අපිට පාකින්ග්ස් වලට යන්න ඕන වෙන්නේ නැහැ. රූම් එක ගාවම වෙහිකල් එක පාක් කරන්න පුළුවන් වුණාම. අපි එළියෙන් ලැම්ප් රයිස් අරන් ආවා. ඉතින් ඒක තමයි අපි මේ ඩයිනින් ඒරියා එකේ ඉඳන් දවල්ට කෑම ගත්තේ. ඇත්තටම මෙතන highly recommend කරන්න පුළුවන් බජට් ප්ලේස් එකක්. ගොඩාක් නිස්කලංකයේ ඉන්න පුළුවන් තැනක්. මේ තැන හොයාගන්න හරිම ලේසි. කතරගම ටවුන් එකේ CTP බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙමයි මේක තියෙන්නේ. ඒ වගේම මෙතන ඉඳලා කිරිවෙහෙරට, කතරගම දේවාලයට එහෙම පයින් යන දුර. මෙතන ඔයාලට BYOB පහසුකම් ඉදම්ම තියෙනවා. එයාලගේ වෙනම ඒකට ඒරියා එකක් තියෙනවා.
අපි කාලා ටිකක් වෙලා ඉඳලා සෙල්ල කතරගම යන්න පිටත් වුණා. මේ තියෙන දෙපැත්ත තියෙන සියඹලා ගස් මෙහෙම ලස්සන ගස් එක දිගට තියෙනවා. ඉතින් මෙහෙම බලාගෙන යනකොට හරිය ලස්සනයි. ඉතින් කතරගම දැන් හයිවේ එක තියෙන හින්දා ලේසියෙන්ම එක දවසින් බලලා අපිට එක දවසින් ගෙදරින් යන්න පිටත් වෙන්න පුළුවන්. කතරගම මහ දේවාලය, ලක්ෂ්මී දේවාලය, සෙල්ල කතරගම, ඊට පස්සේ තිස්සමහාරාමය, කිරිවෙහෙර, ඊට පස්සේ අලුතින් ඉදිරිලා තියෙන කැලෑ දේවාලයත් අපි බැලුවා. ඉස්සරහට බලමු. මෙතන විශේෂයෙන්ම ළමයින්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් බාර වෙන තැනක්. ඔන්න බලන්න කලින්ද වැස්ස නිසා වතුර පාට බොර වෙලා හැම තමා තියෙන්නේ. ඉතින් මේ ලක්ෂ්මී දේවාලය ගොඩාක් ලස්සන තැනක්. ඒ වගේම බලන්න ගොඩාක් දේවල් තියෙන තැනක්. වැස්ස පටන් ගත්ත නිසා අපිට ගොඩාක් මෙතන වෙලා ඉන්න බැරි වුණා. ඒ වුණාට පුළුවන් තරම් දේවල් අපි වන්දනාමාන කරගත්තා. ඔයාලට පෙන්නන්නත් ටිකක් ෆිල්ම් කරගත්තා. මෙතනින් ඔන්න පිටත් වෙලා අපිට ඕන වුණා නෙස්කැෆේ එකක් බොන්න. කතරගම නෙස්කැෆේ බොන්න තියෙන ප්ලේසස් ටිකක් අඩුයි. ඉතින් අපිට මෙන්න මේ කාම් වයිබ් එකක් තියෙන තැනක් හම්බුණා. ආයෙත් අපි හොටෙල් එකට ගිහිල්ලා මේ කතරගම දේවාලයට යන පාර හරිම ලස්සනයි. ඇත්තටම ඉන්දියන් වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. සෑහෙන කාලයකට පස්සේ ගිය හින්දා ගොඩාක් වෙනස්කම් තිබුණා. හරිම ලස්සන වෙලා ටිකක් සෙනගත් අඩුයි. ඒ නිසා ඒ වයිබ් එක හොඳට ෆීල් වුණා. ඒ පේන්ට් එකයි දාලා තිබ්බ ලයිටින් වල නිසා අමුතුම එළියක් ලස්සනක් ග්ලෝ එකක් හැමතැනම තිබුණා. පූජා වට්ටිය එතන දේවාලේ ගාවටම ගෙනත් දෙන්න පුළුවන් විදිහට අරේන්ජ් කරගන්න දැන් පුළුවන්. ඇත්තටම තමුන්ටම හදාගන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ. නමුත් අපි ඉක්මනින් ගිය නිසා ඒ දේවල් ලෑස්ති කරගන්න බැරි වුණා. ඉස්සරට වඩා ගොඩාක් වෙනස්. මේ දකින දේවල් මම කලින් දැකලා තිබුණේ නැහැ. මේ හරිය ඇත්තටම හරියම ලස්සනයි. අමුතුම ලස්සනක් දකින්න පුළුවන්.
කෑම ගත්තේ මෙන්න මෙතනින්. හරිම පිරිසිදුවට තියෙනවා කෑම. ඒ වගේම මිලත් සාධාරණයි. ඒ වගේම මම හිතන්නේ රුහුණු බේකර්ස් ඒ වගේ තැන් තියෙනවා කතරගම ටවුන් එකේ කෑම ගන්න. හරිම ක්වොලිටි එකට පිරිසිදුව කෑම මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ කැලේ දේවාලයට. කතරගම ටවුන් එකේ ඉඳලා විනාඩි 10ක විතර දුර. මෙතන ගොඩක් ෂෝට්ස් වීඩියෝස් මම දැකලා තියෙනවා කරනවා. ලස්සන දේව ප්‍රතිමා තියෙනවා මෙතන බලා ගන්න වෙන පුදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගෙදර එන්න තමයි පිටත් උනේ. එන ගමන් අපි උදේ කෑම ගත්තා. මෙතනත් බුෆේ කෑම ගන්න පුළුවන් තැනක්. අපි උදේට බත් තමයි ගත්තේ. ඉතින් channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන්නම්. එතකන් ඔයාලට තෙරුවන් සරණයි.